ඔයා මාළු මිරිස් කන අකමැති කෙනෙක් නේද? එහෙනම් මේ විදියට හදලා බලන්නකෝ රස. මේක වෙනස්ම රසම විදියක්. හැමදාම හදන විදිය නෙවෙයි, හැමෝම හදන විදිහත් නෙවෙයි. මේක මාරම රසයි. ගෑවුන තැන කන්න පුළුවන්. එන්න අපි හදමු එහෙනම්. මේ වගේ හොඳ අලුත් ලොකු මාළු මිරිස් ටිකක් තමයි මේකට ඕන වෙන්නේ. මාළු මිරිස් ටික මෙන්න මේ වගේ පලා ගන්න. ඊට පස්සේ ඒකේ ඇතුලේ තියෙන ඇට ටික ඔක්කොම අයින් කරගන්න ඕන. හරි, අපි දැන් ෆිලිං එක හදාගමු. බීලුණු ටිකක් මෙහෙම කපා ගන්න. මෙන්න මේ වගේ ඒ ටික චොප් කරගන්න. එතකොට ෆිලිං එක ෆිල් කරගන්න ලේසි. මේකට ලුණු ටිකක් වැඩිපුර ඕන වෙනවා. හරිද? අමු මිරිස් ටිකකුත් මේ වගේ හීනියට චොප් කරගන්න. මේ කරපිංචා. ඒකත් හීනියට කපා ගන්න. සුදු ලුණු ටිකකුත් හොඳට චොප් කරගන්න. ඊළඟට ඉතින් තාච්චියක් ලිපේ තියලා රත් වෙනකොට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වෙනකොට ඒකට අබ ටිකක් දාගන්න. ඊට පස්සේ අපි චොප් කරගත්ත ලුණු ටිකයි සුදු ලුණු ටිකයි දාගන්න ඕන. ඒක හොඳට කලවම් කරගන්න. කරපිංච ටික දාගන්න. අමු මිරිස් ටිකක් දාගන්න. මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මේකට හීනෙට ලියාගත්ත උම්බලකඩ ටික දාගන්න ඕන. උම්බලකඩ ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට තමයි රස වැඩි වෙන්නේ. කහ කුඩු ටිකක් දාගන්න. ලුණු ඔයාලගේ රස පදමට දාගන්න. ඒ ටිකත් හොඳට කලවම් කරලා ගම්බිරිස් කුඩු ටිකක් දාගන්න ඕන. දැන් අපි මේකට කෑලි මිරිස් ටිකක් දාගන්න ඕන. කෑලි මිරිස් අඩුම මේස හැඳි දෙකක්වත් දාගන්න ඕන. සැර වැඩියෙන් කන අය තව ටිකක් වැඩි කරගත්තට කමක් නැහැ. මේ ටික හොඳට කලවම් කරලා ලිපේ ගින්දර සැර අඩු කරලා විනාඩි 10ක් වගේ පදන් වෙන්න වහලා තියන්න. බලන්නකො දැන් සුවඳ කොහොමද කියලා. මාරම සුවඳයි මේක. ඒ වගේම හරිම රසයි. ඔන්න දැන් අපේ ෆිලිං එක හරි. දැන් ඉතින් අපි හදාගත්ත ෆිලිං එක මාළු මිරිස් වලට පුරව ගන්න තමයි තියෙන්නේ. ටික ටික අරන් හොඳට කලවම් කරලා සම්පූර්ණයෙන් පෙරෙන විදියට පුරව ගන්න ඕන. මේ බලන්න මෙන්න මේ වගේ පුරව ගන්න. ඔයාලා මේ විදියට මාළු මිරිස් හැදුවොත් ආයේ නොකන අයත් අනිවාර්යෙන් කනවා. ඔන්න දැන් අපි මාළු මිරිස් ටික පුරවලා ඉවරයි. දැන් ආපහු ටිකක් ඉඩ තියෙන භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට අබ ටිකක් දාගන්න. සුදු ලුණු ටිකක් දාගන්න. අමු මිරිස්, කරපිංචා, හීනියට කපාගත්ත ලුණු ටිකක්, උළුහල්, මිරිස් කුඩු ඒ ටික හොඳට කලවම් කරලා කහ ටිකක් දාගන්න. ඒකත් හොඳට කලවම් කරලා අමු තුර පහ ටිකක් දාගන්න. මේ දාන්නේ ගම්බිරිස්. ලුණු ටිකක් රසානෝ දාගන්න. ඊළඟට මම මේකට පොල් කිරි කෝප්පයක් දාගන්නවා. ඔයාලට හොදි ගතිය ටිකක් වැඩිපුර ඕන නම් කිරි ටිකක් වැඩියෙන් දාගත්තට කමක් නැහැ. හැබැයි මාළු මිරිස් ටික සම්පූර්ණයෙන් වැහෙන්න කිරි දාගන්න එපා. එහෙම වුණොත් මේක රස නැති වෙනවා. මේ ටික හොඳට උතුරන දෙන්න. උතුරනකොට ගින්දර සැර අඩු කරන්න. ඔන්න දැන් අපි අපේ මාළු මිරිස් ටික මේකට දාන තමයි යන්නේ. මාළු මිරිස් ටික කපපු පැත්ත මෙහෙම උඩට හිටින විදියට තමයි මේකට දාගන්න ඕන. හරිද? මෙන්න මේ වගේ. මේක මේ විදියටම හදාගන්න. එතකොට තමයි රස. දැන් මේක වහන්න ඕන. මෙහෙම වහලා විනාඩි 15ක් වගේ තියලා ගන්න. අපේ channel එකේ තියෙන මේ වගේ අනිත් රස කෑමත් බලන්න අමතක කරන්න එපා. අපි එහෙනම් දැන් ඇරලා බලමු. මේ වෙලාවේ නම් ඉතින් මාරම සුවඳක් එන්නේ. බලන්නකෝ අපේ මාළු මිරිස් එකේ ලස්සන. මේ බලන්නකෝ ඉතින් මේක බත්, පාන්, රොටි, පරාටා, නාන් ඕනම එකක් එක්ක නියමෙට සෙට් වෙනවා. හදලා බලන්නකෝ මේක. මාළු මිරිස් නොකන අයත් කනවා. ඒක නම් මට හොඳටම ෂුවර්. දැන් ඉතින් මේක හරි. ලිප ඕෆ් කරලා විනාඩි 5ක් වගේ නිවෙන්න තියලා තමයි මේක කන්න ඕන. එතකොට තමයි හොඳට තෙල් පෑදිලා මේක හරියට පදම් වෙන්නේ. ඔයාලා හැමදාම හදන විදිහක් නෙමෙයි මේ. වෙනස්ම රසම විදිහක්. හරිද? එහෙනම් හදලා රස කියන්නකෝ. ගිහින් එන්නම්.